Hello happiness seekers. මං අද ඔයාලව මගේ simple evening routine එකත් එක්ක එකතු කරගන්නවා. දන ඔෆිස් ගිහින් ආවට පස්සේ මටම කියලා වෙලාවක් ලැබෙනවා. එතකොට මං ආස දේවල් කරන ගමන් ටිකක් තනියම ඉන්න. තනියම ඉන්න? ඔය අම්මා කෙනෙක් වෙලා කොහොමද තනියම ඉන්නේ? එතකොට බබා ඔයාලලාගෙන් සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් එයි. ඒත් අපි ආස දේවල් කරන්න අපි අපිටම කියලා වෙලාවක් මී ටයිම් එකක් හදාගන්න ඕනි. අපි මුලින් අපිව බලාගන්න ඕනි. අපිට ආදරය කරන්න ඕනි. මේ තමන් ආස කරන දේවල් කරන එක කෙනාගෙන් කෙනාට වෙනස් ඉතින්. දානාත් ඒකට මට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන එකට මට ගොඩාක් සතුටුයි. සමහර හවසට මං පිරිත් මුළු ගෙදරටම ඇහෙන්න දාලා ගෙදරට හොඳට දුම් අල්ලනවා. දුමල්ලන ඒ හොඳ පුරුද්ද මන් තවම හැමදාම කරන්නේ නෑ. ඒත් මං සතුටු වෙනවා දැනට එහෙම හරි මං කරන එකට. මගේ වීඩියෝස් හැමදාම බලන ඔයා දන්නවා ඇති මම මගේ හොඳ ලයිෆ් ස්ටයිල් එක නැවත ලබා ගන්න ලොකු ගේමක් ගහනවා කියලා. ලොකු කුණාටුවකට මානසිකව මුණ දීලා මේ දැන් මං ඉන්න තත්ත්වය ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් ඔය හින්දා අපි මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕන හරි පරිස්සමට. මොකද අපි දන්නේ නෑනේ එයා ඉන්නේ මොන මානසික මට්ටමකද කියලා. අප මහා ශාස්ත්‍රූවරයණන් වහන්සේ හට දනාගෙන් අද ගිලන්පස පූජාව සිදු කෙරුණා. මේ බලන්නකෝ මටත් ඉතින් දනාගෙන් තේපැන් සංග්‍රහයක් ලැබුණා. ඔය අතර මට ඇහුණා ටීවී එකෙන් මම මාර්තු මාසයට කියවන ගත්ත යේෂා ෆර්නෑන්ඩු කතුවරියගේ පෙපර්මීන්ට් පොත ගැන වැඩසටහනක් යනවා කියලා. සෙනසුරාදාට මම සතුටින් ඉපිලුණා. මොකද මේ පොත මගේ හිත බැඳුන ආදරණීය පොතක් වුණ නිසා. අනේ කෙනෙක්ගේ අමාරු වෙලාවක වචනයකින් හරි හයියක් වෙන්න පුළුවන් නම්. Thanks for watching. මං happiness seeker.